හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කවුද වුණත් ඉතින් අදත් ඔයගොල්ලෝ ඉන්න අදත් මගේ අලුත්ම අලුත් හොරර් ගේම් එකක් එක්ක ඉතින් අද වීඩියෝ අපි ප්ලේ කරන්න යන්නේ The Ice කියන ගේම් එක. ඉතින් මේ ගේම් එකේ අපිට කරන්න තියෙන්නේ මලු වගේ එකතු කරලා ගන්න ඊසි ප්ලේ කරන්න යන්නේ. අද මට මේක හුරු නෑ, කලින් channel එකේ ප්ලේ කරා ඒත් හුරු නෑ. ඉතින් අපි වැඩි කතාන්තෝ ගේම් ප්ලේ කරමු. ඉතින් මම ප්ලේ දීලා යන් කැම්මට. හරි. ටියුටෝරියල් එකක් ඉන්ට්‍රෝ එකක් වැඩක් නෑ. මේ මොකක්ද? කන්ටිනියු හරි කන්ටිනියු දුන්නා. මේ කොඩ් එක හඩ කරලා තියමු. හරි මම දන්නවා මේක කන්ට්‍රෝල් කරන්න පොඩ්ඩක් විතර එහෙම දන්නේ නැද්ද? හරි මලු අපිට මලු කීයක්ද එකතු කරන්න තියෙන්නේ? අඩ මලු 12යි නේ. ඊසි නේ. ඊසි ඒක තමයි ඊසි ප්ලේ කරන්නේ. ඒක ඊසි. හරි. මලු දැන් දෙකක් තියෙනවා අපි ළඟ. ආයි කොහෙවත් නැහැ නේ. අතන ලාච්චුවක් තියෙනවා අපි එතෙන්ට යමු. ඔන්න ඒකත් ඇරිය ඒකෙන් මොකුත් නැහැ. දොර ඇරියා මේ ඇස් වටිනවා අපිට හොල්මන යන්නේ කොහෙද කියලා බලන්න එක අපි තජුට්ටින් පාවිච්චි කරමු. හරි මේක මොකද මේක අඩු කිචන් එකක් කියලා කියන්න බෑනේ බලපන් හැටි. හරි ඉතින් අර උට අස් කරගන්නත් බෑනේ උට අතපය නෑනේ බෙල්ල විතරනේ තියෙන්නේ. දොර ඇරෙන්න එපා. හරි හොල්මන ඉන්නේ පල්ලෙහා තට්ටුවේ මචං. පිට උඩ වැඩ ටික කරගන්න පුළුවන්. මේක මං හිටියේ කාමරේ. එතකොට මේ කාමරේට ගියොත් එහෙම මේක ලාච්චු තියෙනවා. අපි මේක බලමු. මේ අඩ නම්බර් එකක් හම්බුණා. ඒකෙන් නම්බර් එකක් අපේ නම්බර නම් වැඩකුත් නැහැ. ඕකේ. මේකේ කෝපන් නැද්ද මලු? මට ඕන මල්ලු මේක වාතයක් වෙනවනේ ඔක්කොම වඩා. පොඩ්ඩක් ඉන්න. දැන් හරි. අපි මේකට අට්ටේ හොල්මනා ඒකයි ලයිට් ගහනවා වගේ අකුණු ගහනවා වගේ පේන්නේ. හොල්මන ඇවිල්ලා ඉන්නේ. ගියාද බං? හරි පොර උඩ තට්ටුවට ගියා. අපි එහෙනම් ක්ෂණික පල්ලෙහා තට්ටුවට යමු. අපිට පල්ලෙහින් මලු ටිකක් එකතු කරගන්න පුළුවන් වෙයි. අට්ටේ හරි මෙතන කාබරේ තියෙනවනේ. එතන මල්ලක් තිබ්බා. මේ පෙට්ටියේ මල්ලක් ඇති. මේකෙත් තියෙනවා මේකේ නෑ. ඕකේ මේ ඇහැගමු. පල්ලෙහාට යන්න දැන්. හොල්මන නෑ කියලා හිතනවා. එයා උඩ තට්ටු ඉන්න අපි ක්ෂණික පල්ලෙහාට. ටක් ගාලා යන් පල්ලෙහාට. ඕකේ අපිට දුවන්න පුළුවන්. මෙතන මල්ල ගත්තා අඩු ලිස්සනවා. දුවපු ලිස්සනවා. ඇහැ ගත්තා. ඕකේ මලු 12යි. අයි කියන්නේ අපිට තව මලු නෑ සෝරි මලු 9යි තව මලු 12ට කියන්නේ 3යි නේ. ඔව් තව 3ක් ඔව් ගැහෙනවා. අඩේ මෙච්චර ඉක්මනට පල්ලෙහාට ආවේ කොහමද? අර පෙට්ටියක් නටනවා ඊයස්සේ. ඌත් බය වෙලා වෙවුලනවා මීයෝ. අට්ටේ කපල් එක මෙන්න මීයෝ කපල් එක. උන් දෙන්නත් දුවනවා. මම මේ දෙපැත්ත බල බල ඉන්නේ. දැන් මෙහෙන් ආවොත් එහෙම මෙහෙන් දුවනවා. මෙහෙන් ආවොත් එහෙම මේ පැත්තෙන් දුවනවා. ඒකයි. අර බටේ උඩත් මල්ලක් තියෙනවා. ගන්න යන්න බයයි බං. බිල්ලට පැන්නොත් එහෙම මූන්ට පයින්නේ. මම බය කර නෙමෙයි කියන්නේ. මේ අවුට් වුණොත් එහෙම ඉතින්. ඩයල් එක උඩට යනවා වගේ ඩයල් එක කියන්න බෑ මේ ගෑනු කෙනෙක් ඉන්නේ. මල්ල ගත්තා. මෙතන මල්ලක් ගත්තා. අතන එක මල්ලක් තිබ්බා. එතකොට මල්ල 12 සෙට්. very nice. okay හරි find the exit and escape. okay අපිට දැන් තියෙන්නේ යන්න. ඒත් මම පාර දන්නේ නැහැ. okay මේ ආයෙ ගහෙන්න ගත්තනේ බං. මොකද කරන්නේ? දැන් ආයෙ යනකම් ඉමු දෙපැත්ත බලවල. ඇහැගමු. එක හැක් දාන්න හිතනවා එක හැක් දාන්නොත් එහෙම මට මගේ ඩිස්ප්ලේ එක පේන්නේ නැහැ නේ. ඊට පස්සේ අරුව වෙලා කන්ට ගන්න ගියොත් එහෙම මං MK එතකොට. ඒ නිසා දැම්ම හැද්දාලා බෑ මේ ගැහෙන එක නැවතිච්ච ගමන් අපි පොඩ්ඩක් හැද්දාලා බලමු. එතකොට හරියයි.
තාම ගැහෙනවා අයියෝ මමත් ගැහෙනවා දැන්. කොයි වෙලේ අර කනම් පණි දන්නේ නැහනේ. කොහෙන් ආයිද එයිද දන්නේ. එතකොට දුවන්න පාරවල් නැති වෙයි මට. තාම ගැහෙනවා බං. එකක් ඔබන්නත් හිතෙනවා කෝකටත් ඔබලා බලමුද එකක්. හරි අටේ උඩට යන්න ඔහොම උඩට. හරි දෙවන තුන්වෙනි තට්ටුවටම යන්න. අඩ ඒ තුන්වෙනි තට්ටුවටම යනවා අපි අංශනික. අපියන් මම අඩෝ පාර මතක නැහැ. වචන පැටලෙනවා මේ කොහෙන්ද පාර තියෙන්නේ මෙහෙන් නෙවෙයි. අඩෝ මට පාර මතක නැහැ බං. මෙහෙන්ද මෙහෙන් කියලා හිතමු. අඩේ හරි පාර මතක නැහැ මේ පාර මෙහෙන් තමයි උඩින් කාටම පහත් වෙන්න එපා ඔලුවට. ගියා හරි පැන්නා. හරි එහෙනම් අදට ගිල්ලෙන්නම් ඕගොල්ලොන්ට සුබ දවසක් බයි බයි.